වරක කුඩා සුවපහසු නිවසක මවකට හුරුබුහුටි කුඩා පූස්පැටියෙකු සිටියේය. කුස්සියට නුදුරින් කුඩා ගබඩා කාමරයක් තුල මී පැටවෙකු තම පවුලේ අය සමග ජීවත් විය. දිනක් පූස්පැටවා ගබඩා කාමරයට ඇවිද ගිය අතර ඈත සිට මී පැටවා දුටුවේය. කුඩා මීයා ඉක්මනින් සිදුලක් තුල සැඟවි බියෙන් වෙවුලයි. පූස්පැටවා මෘදු ලෙස මෙසේ පැවසිය. බය වෙන්න එපා. මම ඔයාට හානියක් කරන්නේ නැහැ. මට යාළුවෙක් ඇති කරගන්න ඕන. මී පැටවා සෙමින් නෙබිකම් කළේය. ඇත්තටම ඔයා මාව කන්නේ නැද්ද? නැහැ. පූස්පැටවා මෘදු සිනහවකින් පැවසිය. මට සෙල්ලම් කරන්න ඕන ඔයාගේ යාළුවෙක් වෙන්න. එදා ඉඳන් පූස්පැටවා සහ මී පැටවා එකට සෙල්ලම් කරන්න පටන් ගත්තා. මීයා කුඩා නූල් කෙබලි සමග දුවන්න කැමති වුණා. පූස්පැටවා පැන පැන පෙරලෙන බෝලයේ ලුහු බැඳීමට ප්‍රිය කළා. ඔවුන් සිනාසුනා සෙල්ලම් කළා එකට කුඩා කෑම බෙදාගත්තා. එක් දිනක මී පැටවා නිවසින් බොහෝ දුර ගොස් අතරමං වුණා. පූස්පැටවා සෑම තැනකම බැලුවා. පෙට්ටි පිටුපස, මේස යට සහ කූඩ ඇතුළත. අවසානයේ පූස්පැටවාට වැටුණු ගෝණියක් යටින් කුඩා කෑගැසීමක් ඇසුණා. බබා මීයා හිර වෙලා බය වුණා. කරදර වෙන්න එපා. මම මෙතන ඉන්නවා. පූස්පැටවා මෘදු ලෙස මීයාට උදව් කරමින් කීවේය. එදා සවස පූස්පැටවා කිව්වේ, අපි වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපට තවමත් හොඳම මිතුරන් විය හැකියි. මී පැටවා සිනාසෙමින් පිළිතුරු දුන්නා. ඔව්. සැබෑ මිතුරෙක් කරුණාවන්ත හදවතක් ඇති කෙනෙක්.